හලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් කොහොමද? ඔයගොල්ලෝ බලන්න නැතුව දැන් මේ කොහෙද යන්නේ කියලා. අද මචංලා අපි කට්ටිය අද යන්නේ මැණික් ගරන්න. අපේ ඇල්ල උඩහට තමයි යන්නේ. අපි බලමු වීඩියෝ ඉදිකට මොකද වෙන්නේ කියලා. මේ දොස් ටික නම් වැස්ස පොඩ්ඩක් වැඩි. ඒකෙන්ද ගල්ලේ මිලිස්සනවා. තා පොඩ්ඩෙන් වැටෙන්නත් යනවා. ඇත්තට මචං මේ කන්දක් උඩ තමයි ඉන්නේ. ඇත්තටම පට්ට ලස්සනයි මේ view එක. පේනවනේ. තව යනවා ඉවර යන්නේ. මේ ගහකුත් කඩන් වල තියෙන මෙතෙන්ද පාරත් ඇහිලා. පේනවනේ ලස්සන view එක. මේ view එක මචං මෙතන පාර ගාවින් යන්නේ. මෙතන එහා පැත්තෙන් තියෙන ලස්සනට පන්සල පේනවා. එහා පැත්තේ කන්දේ ඕගොල්ලන්ට පේන නේද? ඉතින් මචං ඔන්න ඇල්ලට ආවා අපි. මෙතන ගල් ඉස්සරහා මේ හිමීට යන්නේ. අද වතුර පාර සැර වැඩි. ගහලා හින්න හොඳටම. කොහොමද සුපිරිනේ ලස්සනයි. අත්තම ලස්සනයි මචං මේ කොක්කේ. මේ ලස්සනයි ලයික් එක කමෙන්ට් එකක් දාන්න. මචං ඉතින් දෙන්නාගේ දෙක පටන් ගත්තා. මොකටද තුන්තරමනේ කියන්නේ මේ ඉන්ටර්විව් ඉල්ලන් ටික ඉල්ලන් කියන මිනිත් තියෙන පසට ඉල්ලන් ගොඩ ඉල්ලන් ටිකක් කියලා ඒකෙන් කියනවා මේ කෝඩ් අතර පහක් ඔය ඉතින් කෝඩ් එනගම කොරංගල් ඉස්සන මෙහෙම තියෙන්නේ. ඒකෙදි ගියා බගල් ඉස්සන බෙල්ල කඩා ගන්න පුළුවන් ඉස්සන කාට වහින ගාලා ඉන්නවා කොහොමද තියෙන ඉල්ලන් ටික. එරින් දෙමාරු ගොඩ ගාලා කරන්නේ. ඊට පස්සේ ගන්නකොට මම හේලෙට ගිහලා අනන්තෝ වැලි බරගිය දේවල් බරන් ඉදිරියට ගිහලා යන්නේ. හොඳ බරගල් ටික විතරයි උඩ තියෙන්නේ. මේ පොඩි කයින් දානවා නාම්බුඩි විතරයි උඩ යන්නේ. මේ දෙන දේ වලට මේක කූඩෙක් දැම්මා. ඔයගොල්ලන්ට මේ සාමාන්‍ය ෂෝට් කරලා පෙන්නනවාට මේ සෑහෙන වෙලා මේ ගෙරුව මෙතන කූඩවල් 10ක් 12ක් නැද්ද? තව ඉල්ලන් තියෙන දවස් දෙකකට වගේ. බොයි සීගා කූඩේ. ඔයගොල්ලන්ට මේ ගොඩම ෂෝට් කරලා දෙන්නේ නැත්නම් බලන්න ඔයගොල්ලන්ට කම්මැලි දෙනින්ද? ඔන්න දැන් තමයි නාම්බුව ගොඩට ගත්තේ. අපි බලමු නාම්බුවේ මොනවා හරි තියනවාද කියලා.
ඇත්තටම මම මැනික් ගැන ලොකුවට දන්නේ හින්දා තමයි ලොකු තාත්තට කිව්වේ බලන්න කියලා. මේ තියෙන්නේ බඩ. අන්න බඩු. ඔන්න නිල. ඇත්තටම නිලක් කිව්වට ඒක කිරින්චියක් කියලා තමයි කිව්වේ. පොඩි පළුදු ටිකක් තියෙනවා ඒකේ. අපි තාම මිලක් දන්නේ නැහැ මේකේ. ඇත්තටම මම නම් මැනික් ගැන ලොකුවට දන්නේ නැහැ. දොළ තිබිලා හම්බුනේ හින්දා පළුදු ටිකක් නම් තියෙනවා ගලේ. සල්ගි හැකි මිලකට දෙන්න පුළුවන් වෙයි කියලා තමයි කිව්වේ. ළමයි අද වතුර ගල්ලා පොඩ්ඩක් වැඩි හොඳටම වැහැලා තියෙන්නේ. බොහොම අමාරුයි පතල ළඟට යන්න. බොහොම අමාරුයි. ගහන් යයිද දන්නේ නැහැ. ලොකු තාක්කනම් යනවා. පැනගෙන. කොහොමද කැලේ? බලන්න ළමයි අපිට යන්න තියෙන පාර මෙන්න තියෙනවා කැලේ. බලන්න ඇත්ත ලස්සනම කැලෑවක්. ඔය මේ තියෙන තව පතලයක්. ඒක වතුර පිරලා තියෙන්නේ. දෙහින්න බෑ ගැඹුර. වතුර වැඩි. මේකේ මේ ඉල්ලන් යනන්ද තියෙන්නේ? ඔව්. මේ තියෙන අනිත් පතලේ ඒක වැහිලා තියෙන්නේ. වතුර පිරීලා. නම් අපි යනවා. කොහෙන්ද යන්නේ? මෙතන ඉන්නේ නේද? ගලට පැනලා යන්න ඕනේ නැහැ නේ. පන්නේ යන්න බෑ. හරි. මේ කොහෙද මේ? රස්සිතේට ගිට්ටුව? රස්සිතේට ගිට්ටුව? ඔව්. මොකක්ද විසිවලේ කියන්නේ? විසිවලේ? ඒක තමයි විසිවල හේන කියලා. මේක තමයි ළමයි විසිවල හේන කියන්නේ. වැහලා තියෙන බව වතුරත් වැඩි. තා වෙනවා වැස්සෙනවා. ගරන්ඩ ආවේ ඒක මම මේ උඩ පතලයක් තිබ්බ එකක් බලලා ආවේ. නාන්න සිපිරි පොට් එකේ. ළමයි දැන් පාර ගාවට යනවා. අමු කැලෑවකින් තමයි යන්න තියෙන්නේ. ඉතින් ළමයි අද ගරන්න තමයි ගියේ මේ බාප්පා එනකන් ඉන්න පාර ගාව.
ඉතින් ඔන්න දැන් තාම මචං වැඩ ඇවිල්ලා ගෙදර යන්නේ. ගියට පාඩුවක් වුණ නැහැ. ඉතින් පොඩි ගල් කෑල්ලක් හරි හම්බුණා. ඉතින් වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. මේ වගේ vlog වීඩියෝ එකකින් සෙට් වෙමු.